සුබ උදෑසනක් සියලු දෙනාට. ඉතින් අද දින මේ වීඩියෝ එක දාන්න හිතුනේ ගොඩක් අය මේ දිනවල මේ ලොකුවට සමහරක් අපි කියන්නේ එක්සත් ජාතික පක්ෂයට පක්ෂපාතී වෙච්ච අය හෝ JVP එකට පක්ෂපාතී වෙච්ච සමහර මිනිස්සු සමහරක් මගේ ගැන පෝස්ට් හදලා මඩ ප්‍රචාර ගෙනියනවා ලොකු විදියට. ඉතින් මම ඒව ගාන කරවත් මම ගන්න නෑ. මොකද ඔයිට කන්නුත් මට මේ රට ජාතික සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අපි කතා කරනකොට ඔයිට වැඩිය මඩ ගැහුවා. ඉතින් ඒක නිසා මම ඔය ගහන මඩ ඒව මේව අවලාද මම කිසිම වෙලාවක ගණන් ගන්නෙ නෑ. ඒව නිකන් වැඩ කර නැති දේවල්. මොකද මම මගේ යුතුයකම මේ රටට මගේ සේවාව මම එදත් කරා අදත් කරනවා. හැබැයි මේ දිනවල ලොකුවටම කතා බහට යන්නේ මේ Facebook එකේ ආර් දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් අපි කතා කරාම ඔන්න කුඩ්ඩෙක්ක බේරගන්න යනවා ගාලා. ඔන්න සිංහල එක කුඩ්ඩෙක්ක බේරගන්න යනවා කියලා. මං අහනවා ඕනම මිනිස්සෙක්ට පුළුවන් කතා හදන්න. පොඩි කතාවක් හදපන් පස්සේ ඒ කතාව සමාජය පුරා ප්‍රචාරය කරන් පස්සේ ඒක නවත්ව ගන්න බෑ. ඒක විස බීජයක් විදිහට හැම තැනම උගන. හැබැයි කොරෝනාව කියන්නේ එහෙම මේ කුඩු විකුණන මිනිස්සු ඇති. හැබැයි දුමින්ද සිල්ලා කියන්නේ කුඩු එහෙම වික්ක මිනිස්සු නෙමෙයි. එහෙම වික්කනම් එහෙම වැරදි මිනිස්සුන්ගේ ළඟට ගිහිල්ලා වැරදි මිනිස්සු එක්ක බේරගන්න අපි පෙනී හිටින්නෙත් නෑ කතා කරන. මම රට ජාතිය සම්බුද්ධ ශාසනය වගේ තමයි අයුක්තිය අසාධාරණ දෙයකට අපි කතා කරනවා. යම් කිසි කෙනෙක් හිරගේ තුල වැරද්දක් නැතුව දුක් විඳිනවා නම් අපේ කෙනෙක් අපේ මිනිස්සෙක් මං මේ මිනිස්සයා වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒක නිසා අපිට නම් උදේ නැගිටම ගොඩක් මිනිස්සු දන්නේ නෑනේ. අනිත් මිනිස්සු වගේ නෙමෙයි. අපි කන කටු ඔය මේ ඔය පද හදන මිනිස්සු කනවා නම් ඒ මිනිස්සු ආයේ කවදාකවත් පදයක් හදන්නේ නැහැ. මොකද ඒ මිනිස්සු දන්නේ අපි උදේ නැගිට වෙලේ ඉඳන් අපිට මොනවද වෙන්නේ කියලා. උදේ නැගිට ගමන් මේ මොහොතේත් මේ අපි යන්නේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. මොකද පහුගිය කාලේ පාස්කු පෙරහැරි සිද්ධිය සම්බන්ධව ඍජුව වගේම වක්‍රව වගකිය යුතු සමහරක් හිටපු ඇමතිගොල්ලෝ ඉතින් මෙයාට විරුද්ධව අපි පැමිණිලි දාපුවම ඒවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එම පැමිණිලි බාරගත්තේ අපි ආපසු හරවා යවුවා. නමුත් අපි පසුබට වුන්නේ නැහැ. කොතනකවත් පසු බැස්සේ නැහැ. අපි ගෙලින්ම ඒ පැමිණිල්ල සම්බන්ධව පොලිස් කොමිෂන් සභාවට ගිහිල්ලා ඒ සම්බන්ධව කියපන් පස්සේ නවපත්තුණු රජයේ විසින් නව ජනාධිපතිවරයෙක් යටතේ නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම අපි දාපු පැමිණිලි සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ කරලා තිනවා. ඒක නිසා මේ දින කිහිපයේම අවස්ථාවන් 3-4කදී විතර කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියා කට උත්තර දෙන්න. ඉතින් මේ මොහොතේත් මේ යන්නේ කට උත්තරයක් දෙන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. ඒක නිසා කොතනකවත් අපි රට ජාතිය සම්බුද්ධ ශාසනය ගැන කතා කරන එක අපි අතහැරලා නැහැ. තාමත් මේ නව ජනාධිපතිවරයා යටතේ අපේ රට ජාතිය සම්බුද්ධ ශාසනයට කිසිම අනුතුරක් වෙලා නැහැ. පාරට බහැලා කතා කරන්න තරම්. ඒක නිසා මේ පෞගිය රජයේ කාලේ නම් රට ජාතිය සම්බුද්ධ ශාසනය විනාශ කරන්න ගොඩාක් අය උත්සාහ කරා. හැබැයි උත්සාහ කරන කාලේ පාරට බහැලා අපි කෑ ගහනකොට කවුරුත් හිටියේ නැහැ. ඔය ශ්‍රීපාදයේ ප්‍රශ්නේ එහෙම බේර ගන්න කවුරුත් හිටියේ නැහැ. හැබැයි සමහරක් පාට පක්ෂ වලට බෙදුණු අපේ මිනිස්සුම හිර කූඩු වල නිකන් දුක් විඳිනකොට ඒ මිනිස්සයා බේර ගන්න කතා කරන්නේ වෙන හේතුවක් හින්දා නෙමෙයි. දුමින්ද සිල්වා මහත්තයාව බේර ගන්න අපි ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ කොළොන්නාවේ ඉන්න SM මරික්කාල් කියනා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කොළොන්නාවට කරපු සේවාවක් නැහැ. කොළොන්නාව සම්පූර්ණම කොළොන්නාව විනාශ වෙලා තියෙන. ඒක නිසා හැබැයි දුමින්ද සිල්වා කියන එම පුද්ගලයා කොළොන්නාවේ ඉන්න කාලේ දුමින්ද සිල්වා මහත්තයා කොළොන්නාවේ ඉන්න කාලේ නම් අපි දැනුවත්. දැන් මම නම් කෙලින් ඇත්ත කතා කරන්න මම බය වෙන්නේ නැහැ කොතනකවත්. මේ මොකද අපි දන්න කාලේ නම් මේ මිනිස්සයා කොළොන්නාවේ වෙසක් උත්සවයේ තිබ්බත් හිතා ගන්න බැරි විදියට දනට පිනට දීපු මිනිස්සෙක්. ඒක නිසා බෞද්ධකමක් තිබ්බේ මිනිස්සයාගේ. අන්න ඒ බෞද්ධකමටයි අපි ආදරය කරන්නේ. මේ මිනිස්සයාගේ හොඳ ගතිගුණ තිබ්බේ. ගතිගුණ වලටයි අපි ආදරය කරන්නේ. ඒක නිසා යම් කිසි දේශපාලන වාසි ගන්න සමහරක් මිනිස්සු හදපු කතා නිසා ගොතපු කතා නිසා අපි අහනවා මේ සමාජයෙන් ඔබ දුමින්ද සිල්ලාට කුඩ්ඩෙක් කියයි කියනවා නම් ඔබගේ ළඟ තියෙන සාක්ෂි මොනවද? ඔහුට කුඩ්ඩෙක් කියන්නේ. ඒ තියෙන සාක්ෂි සමාජයට ඉදිරිපත් කරන්න. යම් කිසි කෙනෙක් දුමින්ද සිල්වාට පොලිසියක හෝ මේ රට තුල පවතින අධිකරණයක යම් කිසි නඩුවක් දාලා තියෙනවා නම් මද්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධව එහි සාක්ෂි ඉදිරිපත් කරන්න අපිට. මොකද අපිට බලා ගන්න ආසයි. එතකොට අපි දැනුවත් වෙනවා මෙහෙම දෙයක් වෙලා අපි මේ වැරදි මිනිස්සෙක් බේර ගන්න යන්නේ කියන එක. ඒක නිසා අපි S2 දැකලත් නැහැ. කනින් මිනිස්සු කියනවා අහනවා. හැබැයි S2කට දැක්ක දෙයක් සාක්ෂි. ඒ නිසා කතා හදන්න පුළුවන්. මොකද මේක සිංහල රටනේ. සිංහල රටේ මිනිස්සු ඉන්නේ පද හදන්න.